බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද? ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද? එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද? ලොස් ඇන්ජලිස් ක්ලාස්, සී වුල්ෆ් ක්ලාස්, වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන් එකක්ද? යුද විශ්ලේෂකයෙක් විදිහට අපේ විපක්ෂ නායකතුමා කතා කරනවා දැක්කා. එතකොට මන්ට දැනගන්න අවශ්‍ය කරන්නේ දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 1කමාරයි. එතකොට දැන් පහෝගිය එතුමා හිටපු රජයේ ඇමතිවරයෙක් විදිහට ඉද්දී මේ පාවිච්චි කරලා තිබ්බ ඒ කියන්නේ ක්‍රමවේදය මොකද්ද? මොකද්ද ආරක්ෂණ පද්ධතිය අපි සතුව තියෙන? මට මෙතුමගේ චූටි මට මගේ එකට ඌණ පූර්ණ දීලා බැයිද ඔබතුමාගේ ප්‍රශ්න උත්තර මගේ එකට උත්තරයක් දෙන්න ආරක්ෂක පද්ධතිය මොකක්ද අපි සතුව තියෙන? ඒ කියන්නේ මිසයිල් එහෙම එනකොට ඔබතුමාලා හදලා තිබ්බ එකක් එක්ක මේගොල්ලෝ යාවත් කාලේ කරන්න අපිට අයන් ඩ්‍රෝම් එකක් නැහැනේ. අපිට අයන් ඩ්‍රෝම් පද්ධති නැහැ මේ රටේ. 2019 මොකක්ද තිබ්බේ කියන්නේ මං අහන්නේ. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අර මිසයිල් එනකොට ඇමරිකාව ගහනකොට අපි දැනගෙන සිටිය යුතුයි කියලා එතුමා කිව්වා. නෑ ඉතින් මේ ඒක සරල මාතෘකාවක් නෝය. හේතුව තමයි සරල වෙන්නේ කොහොමද? මේ රටේ අපේ දේශීය මුහුදු මම අහන්නේ හරි සරල ප්‍රශ්නයක්. ඔබතුමාලගේ සතුව ආණ්ඩුව තියෙනකොට ඔබතුමාලා ආරක්ෂක හදලා තිබ්බ ආරක්ෂක පද්ධතිය මොකද්ද? එක්කෝ ඒක තියෙන්න ඕනේ නැත්නම් මේගොල්ලෝ යාවත් කාලන කරලා තියෙන්න ඕනේ. නෑ සබ්මරීනයක් එනකොට කවුරුද ගන්න? ඒක අහන්න ඕනේ මගෙන් නෙමෙයි ප්‍රශ්න පුතුමා හරියට ආන්මානේ ආණ්ඩුව හිටියා කිව්වනේ. නෑ අපිට ඔබතුමාගේ විපක්ෂ 나යකයා පාර්ලිමේන්තුවේ කරේ. 2019 තුල ඔබ යුද්ධ විශ්ලේෂකවරයා අහන්න ඕන ප්‍රශ්නයක්. ඔක හරි සංකීර්ණ ප්‍රශ්නයක්නේ. ඔක මගෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා පටලගෙන නෑ නෑ ඔබ එක්කනවා තිබ්බා කියන එක. පොඩෙන්න. ඔව් අනිවාර්යයෙන් තියෙන්නේ නැති. තියෙන්නේ නැතිලු. අපිට තිබුණු විශේෂ ආරක්ෂණ පද්ධතිය මොකක්ද? අපිට ඒක අඳුරලා දෙන්නකෝ. අඳුරලා දෙන්නකෝ. ඒක එක්ක යාවත් කාලින කරන්න ඕනේ. දැන් ලෝකේ යුද්ධයක් කරනවා. හොඳට මතක තියාගන්න ආරක්ෂක කවුන්සිලේ හිටියේ නැහැ. අපි ගාව තියෙන ඒක තමයි අපි දන්න ආරක්ෂක කවුන්සිලේ හිටපු කෙනෙක්ගේ තමයි ඔක අහන්න ඕනේ. ඒක අහන්න ඕනේ හිටපු ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක ඇමතිවරයාගෙන් අගමැතිවරයාගෙන් අහන්න. ඒ කාලේ chat GPT තිබ්බන ඔහොම කියනවා. එතුමා එතකොට නිවාස ඇමතිනේ. දැන් මොන ඇමතිද? දැන් මොන අනික ආරක්ෂක තොරතුරු ඒ හබ් එක එහෙම එළියට දාන්නේ නෑ නෑ අර උපකරණය ගැන නේ අපි කොහොමද දන්නේ? ඒක තමයි කියන්නේ. අයිරිස් දෙනා කියන ෆ්‍රිගට් එක. ඒකට කියනවා මෝජ් ක්ලාස් ෆ්‍රිගට් එකක්. ඒකට එල්ල වුණා මාක් 48 හෙවිවේට් ටෝපිඩෝ එකක් සබ්මරීන් එකකින්. සර්ෆස් රේඩාර් නැද්ද? සොනෝ බොයිස් නැද්ද? අන්ඩර්වෝටර් සෝනාර් නෙට්වර්ක්ස් නැද්ද? ටෝඩ් සෝනාර් නැද්ද? සැටලයිට් සර්වේලන්ස් නැද්ද? ස්ට්‍රේට්ස් ඔෆ් හොර්මුස් එහෙම නැත්නම් හොර්මුස් සමුද්‍ර සංධිය වැහුවාම ඊළඟට තියෙන සැපයුම් මාර්ගය තමයි කේප් ඔෆ් ගුඩ් හෝප්. ලික්විඩ් නැචරල් ග්ලාස්, LPG, LNG, බැරෝට්‍රෝමා, ඉකොලොකේෂන් ඩිස්ට්‍රප්ෂන්, සෑන්ඩ් රීමෝ මැනියුවල් එක, ඒ වගේම ICRC කස්ටමරි ඉන්ටර්නැෂනල් හියුමැනිටේරියන් ලෝ රූල් නම්බර් 44 මේ ඇවි ආපු සබ්මරීනය බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද? ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද? එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද? ලොස් ඇන්ජලිස් ක්ලාස්, සී වුල්ෆ් ක්ලාස්, වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන් එකක්ද? බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද? ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද? එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද? ලොස් ඇන්ජලිස් ක්ලාස්, සී වුල්ෆ් ක්ලාස්, වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන් එකක්ද? අර come look at this. යහපාලනය විශ්වාස කරන සමස්ත පුරවැසියන්ගේම ආයාචනයක් කරනවා මං වෙනුවෙන් රුපියල් 100ක් වෙන් කරන්න. මම හැමෝගෙම ඉල්ලන්නේ එකම එක රුපියල් 100ක් මගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන්න. A few moments later. පසුගිය පළාත් සභා මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් එකතු කරන ලද රුපියල් 100 යලි ලබා දෙන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළා. මම ඉල්ලුවේ ණයක් නෙවෙයි පරිත්‍යාගයක්. පරිත්‍යාගයක් දීලා ඒක වියදම් කරාට පස්සේ ඉල්ලන සිරිතක් නැහැ. එහෙම වෙච්ච ලෝක පළවෙනි අවස්ථාව විදිහට තමයි අපි දකින්නේ. දරිද්‍රතාවය
මට්ටම මෙලෙස පවතින අතර මෙලෙස පවතිද්දී අතිගරු ජනාධිපතිතුමා බලය පත්වීමෙන් පසු ග්‍රෑම් 400 ලක්ස් ස්ප්‍රේ පැකට්ටුව රුපියල් 129කින් මිල ඉහළ ගියා. ඒ අතර වාහන ආනයන කිරීමෙන් අය කළ ආණ්ඩුවේ බදු අනුපාතය 233කින් අඩු කළේ දැයේ දරුවන්ගේ යහපතටද? මෙවැනි උදාහරණ තව රාශියක් මට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබුණත් වෙලාව අඩුකම නිසා මම මගේ කතාව අවසන් කරන්න කිට්ටු කරනවා. ඉතුරු විස්තර සභාගත කරමින් කෙසේ වුවත් මහින්ද චින්තනයේ කඩවුණු පොරොන්දු සේම නොව අපට සැබවින්ම සුබ අනාගතයක් පතන්න හැකි රටක් උදා කරන්න කටයුතු කරයි කියා මා ප්‍රාර්ථනා කරමින් අවසාන වශයෙන් මා මේ ගන්න හුස්මටත් මට ලැබුණ නොලැබුණ සියලුම දේට දෙවියන් වහන්සේට ස්තුතිය ගෞරවය පුද කරමින් සියලුම දෙනාට තමන්ගේ ධර්මය හා ආගමෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි නියෝජක. ස්තුතියි. ඔබට තේරෙන ආකාරයට කිව්වොත් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා මේ ව්‍යවස්ථා බලාත්මක කරන්න ඕනේ මේ සංශෝධන සිදු කරන්න ඕනේ කියනවා. මම ඒවට එකඟද? ඔබ පැහැදිලි කරන්න. එකඟ හෝ ස්තුතියි. අනිවාර්යයෙන්ම 13 වෙනි සංශෝධනය අපි එකඟයි. ඒ ඔබේ කොලේ තියෙන නිසා නැහැ. කොහොමද? නෑ ඒ කියන්නේ ඔය ක්‍රමයේ අතරම දැන් අපි ඉතිහාසය මම පැහැදිලි කරන්න මොන නැහැ මම හිතන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම කියන්නේ දැන් ඒ බලය මේ බෙදලා ගිය විදිහයි උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න ඒක උදව් වෙච්ච විදිහයි ශක්තියක් වෙච්ච විදිහෙන් ඒකෙන් මට කිසිම විරෝධතාවයක් නැහැ. ආකෝ. ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තෙන් උනත් පිළිවෙලට ඔය කටයුතු කළ යන්න පුළුවන් කරගෙන යන්න පුළුවන්. එකඟ වෙනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට. එහෙමද? එතකොට 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය